තිරුවන් සරණයි. ගිතෙල් වෙඬරු උක් කකුරු මී පැණි තලතෙල් මොනවද මේ? පංච බේසජ්ජය. බුද්ධ ශාසනයක තියෙන බෙහෙත් වර්ග පහක්. උතුම් බෙහෙත් වර්ග පහක්. අපිට බුදුහාමුදුරුවන්ට භාග්‍යතුන් වහන්සේට චෛත්‍යරාජන් වහන්සේ නමකට ස්වාමින් වහන්සේලාට ඖෂධ පූජාවක් කරගන්න ඕන නම් මේ පංච බේසජ්ජය පූජා කරන්න පුළුවන්. ගිතෙල් කියන්නේ එළඟි තෙල්, වෙඬරු කියන්නේ බටර්, උක් කකුරු මී පැණි තලතෙල්. ඉතින් ප්‍රායෝගිකව මේක බොහොම කැපවීමෙන් යුක්තව කරන්න ඕන එකක් නේ මේක සම්පාදනය කරගන්න. දැන් සමහර අය බුදුරජාණන් වහන්සේට ඖෂධ පූජා කරනවා කියලා බුදු පිළිම වහන්සේලා ළඟ චෛත්‍යරාජන් වහන්සේලා ළඟ විවිධ ගස්වල කොළපොතු ගෙනල්ලා තියලා පූජා කරනවා. ඒක පිළිවෙල අඩුයිනේ. පිරිසිදු කරන්නෙත් නැහැ සමහර අය. එතකොට අපි උනත් එහෙම විවිධ ගස්වල කොළපොතු එකට අඹරලා කොටලා මිරිකලා පානය කරන්නේ නැහනේ. බෙහෙත කියන එක පරිස්සමට නිගන්නේ. මේ පංච බේසජ්ජය තමයි උතුම්ම බෙහෙත් ටික බුද්ධ ශාසනයේ. පූජා කරන්න පුළුවන්. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාට අද කාලේ ලෙඩක් දුකක් තියෙනම් ඒ ස්වාමීන් වහන්සේලාගෙන් අහලා මහා සංඝරත්නයෙන් අහලා ගන්න බෙහෙත් වර්ග ඒවා උන්වහන්සේලාට ලබා දෙන්න පුළුවන් නම් ඒ වගේම ඒ වෙනුවෙන් උපකාර කරන්න පුළුවන් නම් ඒක උතුම්ම ප්‍රායෝගික ඖෂධ පූජාවක්. ඒ වගේම තමන්ගේ දෙමව්පියෝ ලෙඩ වෙලා ඉන්නකොට අසරණ වෙලා ඉන්නකොට ඒ අම්මා තාත්තාට බෙහෙත් ටික අරන් දෙන්න පුළුවන් නම් ගන්න උපකාර කරන්න පුළුවන් නම් උතුම් ඖෂධ පූජාවක්. තමන්ගේ අසල්වාසීන් ගමේ රටේ ඉන්න අය ඉන්නවනම් ලෙඩ වෙච්ච කෙනෙක්ට මිල මුදල් අඩු අයත් ඉන්නවනේ ගොඩක්. ඉතින් එහෙම කෙනෙකුට බෙහෙතක් අරගෙන දෙන්න තමන්ට පුළුවන් විදිහට ඒ උදව්ව කරන්න පුළුවන් නම් ඖෂධ දානයක්. තිරසංගත සතුන් ඉන්නවා කතා කරන්න බෑ හරි අසරණ වෙලා ලෙඩ වෙච්ච අවස්ථා තියෙනවා. ඒ ලෙඩ වෙච්ච සතාට බෙහෙත් ටිකකින් උපකාරයක් කරන්න පුළුවන් නම් ඖෂධ දානයක්. මේ ඖෂධ පූජාවේ ඖෂධ දානේ විශේෂ ආනිසංස 10ක් තියෙනවා. පළවෙනි එක තමයි දීර්ඝායු සම්පන්නිය ලැබෙනවා. ඔබට බොහෝ කලක් හොඳ සුවසේ ජීවත් වෙන්න පුළුවන් දීර්ඝායුෂ ලැබෙනවා. ඔබගේ ආයුෂය ආරක්ෂා වෙනවා. ඒ වගේම ඔබ ලස්සන කෙනෙක් වෙනවා. හැම කෙනෙකු ප්‍රියමනාප බවට ඔබපත් වෙනවා. ඒ වගේම තමයි ඔබට බලය ලැබෙනවා. බලය කියලා කිව්වේ චිත්ත ශක්තිය, කාය ශක්තිය, මේ බලය ශක්තිය ලැබෙනවා ඔබට. ඒ වගේම ඔබගේ ජීවිතේ විවිධ සැප සම්පත් ඔබට ධාර්මික විදිහට පරිහරණය කරන්න ලැබෙනවා. ඒ විතරක් නෙවෙයිනේ. ඔබට ඔබගේ ජීවිතේ කම්මැලිකම නැති වෙලා ගිහිල්ලා වීරිය උපදිනවා. යහපත් දේවල් ආරම්භ කරන්න, පවත්වගෙන යන්න, මොන අභියෝගයාවත් ඒ තමන්ගේ ඉලක්කය කරාම ගමන් කරන්න වීරියක් ඇති වෙනවා. කම්මැලි වෙන්නේ නැහැනේ ඖෂධ පූජා කරන අය. ඒ වගේම ඔබ වටේ හොඳ පිරිසක් එකතු වෙනවා. ඒ ඔබ වටේ පිරිසක් එකතු වෙනා වගේම ඔබගේ හොඳ ගුණ කීර්ති ගෝසාවක් පැතිරෙන්න පටන් ගන්නවා. ඔබගේ ජීවිතයට අනතුරු මුණ ගැහෙනවා අඩුයි. උපද්‍රව මුණ ගැහෙනවා අඩුයි. අනතුරු උපද්‍රව ඔබගෙන් ඈත් වෙන්න පටන් ගන්නවා ඖෂධ පූජා කරනකොට. ඒ වගේම තමයි ඔබ සමාජයේ ගෞරවනීය පිළිගත් කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔබගේ ඉන්නවනේ හිතවතුන් මිත්‍රයන්, ඒ වගේම ආදරණීය අය, ස්නේහවන්ත අය, අම්මා තාත්තා වගේ